කොහොමද? අදත් ආදරයෙන් පිළිගන්නවා පීක් මයින්ඩ්සෙට් YouTube channel එකට. අපි කවුරුත් ජයග්‍රහණය කරා යන ගමනේදී අපිට සිද්ධ වෙනවා සතුරන් නසන්න. විනාශ කරන්න ඕනම හතුරු දෙන්නෙක් අපේ ඇතුළෙම ඉන්නවා. ඒ තමයි නැහැ සහ බෑ කියන හතුරු දෙන්න. මේ දෙන්නට යටත් වුණොත් නම් අපිට ගොඩ එන්න ටිකක් අමාරුයි. සමහර අය කියනවා මගේ ජීවිතේ දියුණුවක් නැහැ. මොන දේ කළත් දියුණු වෙන්න බෑ. ඔයත් මෙහෙම කියන කෙනෙක් නේ. එහෙනම් ආයුධත් අරන් එන්න මාත් එක්ක මේ දෙන්න විනාශ කළා දාන්න. ගන්න ඔයාගේ ශබ්දකෝෂය. අයින් කළා දාන්න මේ වදන් දෙක. ඒ වෙනුවට මේ වගේ වචන රීප්ලේස් කරන්න. මට වෙනත් විදිහකට දියුණු වෙන්න පුළුවන්. උත්සාහ කරොත් ඕනම කෙනෙක්ට දියුණු වෙන්න පුළුවන්. ඒ වගේ වචන වලින් අර වචන රීප්ලේස් කරලා දාන්න. හැම වෙලාවෙම කතා කරද්දී නැහැ සහ බැහැ කියන වදන් ඉවත් කරලා ඒ වෙනුවට පොසිටිව් වචන යූස් කරලා කතා කරන්න. මේ දේවල් විහිළුණක් නෙවෙයි. ටික දවසක් කරලා බලන්නකෝ. ඔයාටම වෙනස තේරෙයි. තවත් ඔයාගේ ජීවිතේට වැදගත් දෙයක් කියන්නම්. අනිත් අයත් එක්ක කතා කරද්දී පුළුවන් තරම් එයාලව මොටිවේට් වෙන විදිහට කතා කරන්න. ඒ කියන්නේ එයාලත් එක්ක පොසිටිව් විදිහට කතා කරන්න. උදාහරණයක් ගත්තොත් දැන් කවුරු හරි ඉන්නවා කියලා හිතන්න විභාගේ ෆේල් වෙලා. එයාට මෙහෙම කියන්න. ඔයාට තව චුට්ටක් උත්සාහ කළොත් එක්සෑම් එක පාස් වෙන්න පුළුවන්. ඔයාට තියෙන්නේ හැමදාම පාඩම් කරන එක විතරයි. ඔයාට ඒ දේ කරන්න පුළුවන් කියලා පොසිටිව් වචන වලින් කතා කරන්න. මෙහෙම පොසිටිව් වචන වලින් කතා කරන එකෙන් එයාලට ඔයා ගැන පොසිටිව් සිතුවිල්ලක් තමයි එන්නේ. ඒක ඔයාගේ ජීවිතයේ දියුණුවට කෙලින්ම බලපානවා. වචන කියන්නේ ආයුධ වගේ දෙයක්. මිනිසෙක් තනන්නත් මිනිසෙක් නසන්නත් වචන වලට පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම් මේ වගේ ඔයාගේ ජීවිතේට වටින දේවල් දැනගන්න ඕනේ නම් channel එක subscribe කරලා එකතු වෙන්න. හිනා වෙලා ඉන්න. ජය වේවා.